ආයිබෝවන් සුබ දවසක් පවර අපි අද ඔයගොල්ලොත් එක්ක තවත් ඉතාම වටිනා වීඩියෝ එකක් එක්ක තමයි මුණ ගැහෙන්න ආවේ ශ්‍රී ලංකාවේ වැවෙන දිව්‍යමය ඖෂධ යටතේ කරන වීඩියෝ මාලාවේ තවත් ඉතාම වටිනා ඖෂධයක් ගැන තමයි ඔයගොල්ලන් අපි දැනුවත් කරන්න යන්නේ. ඉතින් එහෙනම් අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. ඔයාලගේ අදහස් අපිට ලියලා එවන්න. ඉතින් හැමදාම පවර අපි අපේ අදහස උනේ මේ අලුත් පරම්පරාවට යහපත් දෙයක් දෙන්න. ඉතින් අපි අද ඔයාලව දැනුවත් කරන්න යන්නේ මේ කුඹුක් කියන ශාකය ගැන. ඇත්තටම මේ ආයුර්වේද වෙදකමේ මේ පාරම්පරික වෙදකමේ නැතුවම බැරි ඖෂධයක් තමයි මේ කුඹුක් කියන ශාකය. ඒ ඇත්තටම මේ කුඹුක් කියන ශාකය දිව්‍යමය ඖෂධයක් කිව්වොත් ඒක ඒ නමට දෙන්න වටිනාකමක්. ඉතින් මම අද ඉන්නේ මේ සුන්දර භූමිය මේ කුඹුක් කියන ශාකයට ඊටාම වටින භූමියක්. අපි ඉන්නේ මේ දැදුරුවේ ප්‍රදේශයේ. මේ දැදුරුවේ තමයි මේ කුඹුක් ගස් විශාල වශයෙන් වැවෙන්නේ. රූස්ස වූ කුඹුක් ගස් තියෙනවා මේ දැදුරුවේ. ඉතින් අපිට ලේසි ඔයගලන්ට මේ කුඹුක් ගැන පෙන්වන්න මේ දැදුරුවේදී. අපි බලමු මේ කුඹුක් ශාකය ගැන. දැන් මම ඉන්නේ මේ කුඹුක් ශාකයක් ළඟ. ඉතින් ඇත්තටම මේ කුඹුක් කියන ශාකය මේක නම් ඇත්තටම ලපටි කුඹුක් ගහක්. ගොඩක් වයස එකක් නෙමේ. නමුත් මේ දැදුරුවේ ප්‍රදේශයේ ඊටාම විශාල කුඹුක් ගස් වර්ධනය වෙලා හැදෙනවා. විශේෂයෙන් මේ කුඹුක් කියන ශාකය කැඩුම් බිඳුම් වෙදකමට ඒ වගේම ආයුර්වේද වෙදකමට ඉතාම ප්‍රයෝජනවත් ශාකයක්. ඒ වගේම මේ දැවය වටිනා දැවයක්. නමුත් මතක තියාගන්න මේ දැවය නීතියෙන් කැපීම සහ මේක ප්‍රවාහනය කිරීම ගොඩක් තහනම් එකක්. ඇත්තටම මේ ගස් අපි කපන්න හොඳ නැති මට්ටමක තියෙන ගස්. විශේෂයෙන් මේ පරිසරයට ඉතා හිතසුව පිණිස පවතින ශාක විශේෂයක් තමයි මේ කුඹුක් කියන ශාක විශේෂය. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේ කුඹුක් ශාකය අපිට කොච්චර වටිනවද, කොච්චර මේ මනුස්ස ජීවිතයට උපකාර වෙනවද කියලා. කම්බ්‍රටේසියයි කුලයට අයත් වන කුඹුක් ශාකය ටර්මිනේලියා අර්ජුනා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. අඩි 40ත් 60ත් අතර උසකට වැවෙන මහත් වූ කඳක් සහිත අතු හරස් අතට විහිදී පවතින සත්වයාට සෙවන ලබා දෙන මෙම ශාකය අවට පරිසරය ආරක්ෂා කරගනිමින් පරිසරයේ සුන්දරත්වය රැක ගැනීමටත් ඉමහත් සේවයක් සිදු කරනු ලබනවා. පහතරට ගංඉවුරු ආශ්‍රිතවද වියලි කලාපීය ප්‍රදේශවලද බහුල වශයෙන් දැකිය හැකි මෙම ශාකය අතීත මිනිසා ජලමූලාශ්‍ර ආශ්‍රිතව රෝපණය කර තිබෙනවා. වියලි කලාපීය ප්‍රදේශයන් ආශ්‍රිතව ඇති ජලමූලාශ්‍රයන් ලවණ බවින් යුක්ත වන නිසා මෙම ප්‍රදේශයන්හි ජලය මදක් කිවුල් බවින් යුක්ත වනවා. මෙම කිවුල් බව නැති කිරීමේ ගුණයක් කුඹුක් ශාකයේ මුල් සතු වෙනවා. අතීතයේ පටන් ජලය පිරිසිදු කිරීමේ ස්වභාවික මාධ්‍යයක් ලෙස ලවණ සාන්ද්‍රණය වැඩි ප්‍රදේශවල ජලමූලාශ්‍ර ආශ්‍රිතව කුඹුක් ගස් රෝපණය කර තිබෙනවා. එමෙන්ම පාංශු කාදනය මර්ධනය කිරීමේ උපක්‍රමයක් ලෙසත් මෙම වටිනා ශාකය රෝපණය කර තිබෙනවා. මහත් වූ කඳක් සහිත මෙම ශාකයේ පොත්ත ඉතා ඝනකම් වන අතර සිනිඳුහාලා රෝස පැහැයකින් යුක්ත වෙනවා. මෙම ශාක කඳෙහි පොතු වතුර වශයෙන් ගැලවී යන ස්වභාවයකින් යුක්ත වෙනවා. මෙම ශාකයේ පත්‍ර දිගටි කේතුකාර හැඩයක් ගන්නා අතර පත්‍රයේ උඩ කොළ පැහැයක්ද පත්‍රය යට දුබුරු පැහැයකින්ද යුක්ත වෙනවා. මෙම ශාකය අප්‍රේල් මැයි මාසයන්හි මල් හටගන්නා අතර එම මල් කොළ පාටට හුරු සුදු හෝ කහ පැහැයක් ගන්නවා. මෙම මල් මීපැණි සුවඳින් යුක්ත වන අතර මීමැස්සන්ගේ ප්‍රියතම ආහාරයද වෙනවා. මෙහි රේණු 8ක් 10ක් පමණ දක්නට ලැබෙනවා. මෙහි ඵලය පිටතට නෙරා ගිය පියාපත් 5කින් යුක්ත තන්තුමය ස්වභාවයක් ගන්නවා. තනි දුඹුරු පැහැති බීජයක් මෙම ඵලය තුළ අඩංගු වෙනවා. දේශීය ආයුර්වේදයට අනුව අර්ජුන නමින් හඳුන්වන කුඹුක් ශාකය ආයුර්වේදයේදීත් දේශීය වෙදකමේදීත් විවිධ වූ රෝග අවස්ථා රාශියකට කුඹුක් පොතු, කොළ, මුල් භාවිතා කරනු ලබනවා.
දත් දිරා යාම මර්ධනය කොට දත් ශක්තිමත් කර ගැනීම සඳහා කුඹුක් පොතු කුඩු කර දත් මැදීම සඳහා භාවිතා කරනු ලබනවා. ගර්භණී මාතාවන් උදෙසා ලබා දෙනු ලබන කැල්සියම් පෙති වෙනුවට කුඹුක් පොතු වල අලු වටිනා ඖෂධීය ආදේශකයක් වනවා. කුඹුක් පොතු කුඩු ලේ වැగిරෙන තුවාලවල තැබීමෙන් තුවාල සුව කරගත හැකි බවද සමයේ ඇතිවන විවිධ වූ ආසාදනයන් සඳහාද කුඹුක් පොතු කුඩු භාවිතා කරනු ලබනවා. මුඛයේ ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන් වලදී කුඹුක් පොතු තැඹූ වතුරෙන් මුඛය සේදීම සිදු කරනු ලබනවා. කුඹුක් පොතු මී පැණි සමග ගල්වා ආලේප කිරීමෙන් කුරුලෑ සුව වන බව කියවෙනවා. ශරීරයේ ඉදිමුණු ස්ථාන සමනය කිරීම සඳහා කුඹුක් මල් අමරා එම ස්ථානවල ආරේප කිරීමෙන් මෙම ඉදිමුම් තත්ත්වයන් සමනය වන බවද කියවෙනවා. තවද මාරාන්තික වූ පිළිකා රෝගයේ පිළිකා සෛල විනාශ කිරීම සඳහා කුඹුක් ගසේ කඳේ සංඝටක හා පොතුවල සංඝටක උපකාර කරන බවද සඳහන් වෙනවා. කුඹුක් දළු මැල්ලු මස්සේ සකසා ආහාරයට ගැනීම මලබද්ධයට අගනා ඔසුවක් බවද කියවෙනවා. ශරීරයේ ඇතිවන අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවන යටිපතුල් පැලීමේදී කුඹුක් පොතු කුඩු කර කෝපි ආකාරයට සකසා පානය කිරීම සුදුසු බව ආයුර්වේදයේ නිර්දේශ කරනු ලබනවා. රක්ත අතිසාරය සඳහා කුඹුක් පොතු කිරි කෂාය කර පානය කිරීම සුදුසු බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. චර්ම රෝග සඳහා ශක්තිය වර්ධනය කිරීම සඳහා කුඹුක් පොතු කෂාය කර පානය කිරීම සුදුසු බවද කියවෙනවා. කුඹුක් කොළ තම්බා වනසේදීම කුඹුක් ගෙඩි තම්බා අඹරා වනය මත ගැල්වීම කුඹුක් කොළය වනය වසා තැබීම වැනි ප්‍රතිකර්මයන් සිදු කරනු ලබනවා. ශුක්‍ර මේහයට ශ්වේත ප්‍රදරයට කුඹුක් පොතු සුදු හඳුන් හා සමවගෙන කෂාය කර පානය කිරීම සුදුසු බව කියවෙනවා. හෘදයාබාධ, පපුවේ දැවිල්ල, ක්ෂය රෝගය, රක්තපීත වැනි රෝග තත්ත්වයන්ටද කුඹුක් ශාකයේ කොටස් ගුණදායක වෙනවා. එමෙන්ම අපගේ පැරණි ගෘහණියන් ආස්මී සැකසීමේදී දවල් කුරුඳු කළ වෙනුවට කුඹුක් කොළ යොදාගත් බවද කියවෙනවා. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට සෙවන සලසා දුන් බෝධීන් වහන්සේ වන්නේද මෙම වටිනා කුඹුක් ශාකය වනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය, සියම වැනි රටවල් වල මෙම ශාකය බහුල වශයෙන් දක්නට ලැබෙනවා. අලව්ව, පරමාවුල්ල, අම්බලම අසල මාර්ගයේ පිහිටි යට කුඹුක් ගස ඓතිහාසික වටිනාකමකින් යුක්ත දුර්ලභ ගණයේ ශාකයක් බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නම් කොට තිබෙනවා. හදවතට හිතකර ජල උල්පත් නිර්මාණය කරන ජල පවිත්‍ර කාරකයක් වන විවිධ වූ ඖෂධීය ගුණයන්ගෙන් සමන්විත වන සිතට ගතට සිසිලස ලබා දෙන කුඹුක් ශාකය ස්වභාව ධර්මය සත්වයා වෙනුවෙන් නිර්මාණය කළ වටිනා වූ නිර්මාණයක් වනවා. කුඹුක් කඳෙහි ඇති තද ස්වභාවයත් අරටුෙහි ඇති ශක්තිමත් භාවයත් කුඹුක් ලීයෙහි ඇති ජලයට ඔරොත්තු දීමේ හැකියාවත් හේතු කරගෙන අද කුඹුක් ශාකයේ දැවමය වටිනාකම ඉහළ මට්ටමක පවතින නිසා අද වන විට කුඹුක් ශාකය ශීඝ්‍රයෙන් විනාශ වී යමින් පවතිනවා. ඉතින් විවිධ වූ වටිනාකම් රැසකින් සමන්විත වූ මෙම දේශීය ශාකය මූල්‍යමය වටිනාකම් හමුවේ විනාශ වීමට ඉඩ නොදී රැක ගැනීම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම මහඟු වගකීම අප සතු වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ කුඹුක් ශාකය ගැන ඔයාලා යම් දැනුමක් ලැබුවා කියලා. මේ විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා මේ අලුත් පරම්පරාවේ මේ දරුවන් මේ වීඩියෝස් බලන්න, මේ ගහක තියෙන වටිනාකම ඕගොල්ලන්ගේ හිත තුළ තැම්පත් කරගන්න. අනාගත කාලෙදී මේ ශාකයක් කොච්චර අපිට හිතසුව පිණිස පවතිනවද කියලා අපිට හිතන්න වෙන කාලයක් එනවා. ඉතින් ඒක නිසා දැන් ඉඳලා මේ ගහක් කොළක් අඳුරගෙන ඔගොල්ලෝ මේ පරිසරයත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් එහෙනම් තවත් ඊටාම වටිනා ඖෂධයක් එක්ක අපි ඔයාලව මුණ ගැහෙන්නම්. හැම දිනාටම සුබ දවසක්.